ඇසුවොත් සියලු දොස් දුරු වෙනවලු. කොතෙක් අපෙන් ඇඟ පැහැය තිබුණත් ගැරණි කුණටත් අපහට නොකර රහතුනි මේ පද සිතට ගත යුතුයි. රහසයක් නැහැ මහතුනේ අප නැසී පරලොව යනවමයි. මෝහ කරගෙන ගනුම සන්තක වස්තුවට සිත ලොව සෑමදේයම ලොව බොහොම වන්නේ රාග දේශ මොහය නිසයි. සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා සදැහැති සුපින්වතුන් සියලුම දෙනාට. අපි සූදානම් වෙන්නේ
ගාමිණී අභය ආරණ්‍ය සේනාසනයේ මේ කුටිසෙනසුන් පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සමගාමීව සිද්ධ කරන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. මේ වෙනුවෙන් අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා ගාමිණී අභය ආරණ්‍ය සේනාසනයේ හා අනුරපුර දම්සරණ මෙහිණි ආශ්‍රමයේ ගරු අනුශාසක ධුරන්තර අවසරයි නම කියන්නට පූජ්‍යපාද ගල්ගමුවේ අශෝක වංශ අපේ නායක ස්වාමින් වහන්සේ. අප ස්වාමින් වහන්සේ පාද නමස්කාර පූර්වකව ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ. දැන් ස්වාමීන් වහන්සේ මට මුලින්ම තියෙන ගැටලුව තමයි මෙතන ඉන්න අපේ සුපින්වතුන්ටත් මේ කාරණාව පිළිබඳ යම්කිසි ගැටලු සහගත තත්වයක් තියෙනවා නම් මම විශ්වාස කරනවා මේක ඒ ගැටලුව निराකරණය කරගන්න හොඳම අවස්ථාවක් බවට පත්වේ කියලා. අපේ හාමුදුරනේ දැන් ගාමිණී අභය ආරණ්‍ය සේනාසනය දැන් මේ වැඩ කටයුත්ත ආරම්භයේ පටන්ම දුටුගැමුණු රජතුමා පිළිබඳව අපි කතා කළා. දුටුගැමුණු රජතුමා කරපු ඒ කාර්යභාරය පිළිබඳව යම් කිසි විදිහකට අපේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කිරීමක් කළා. දැන් මට තියෙන ගැටලුව තමයි ගාමිණී අභය ආරණ්‍ය සේනාසනය දුටුගැමුණු රජතුමා සම්බන්ධයි. එතකොට දැන් මේ එන මංමාවත් පිළිබඳව අපි කතා කළත් මේ දුටුගැමුණු රජතුමා ස්මතු වෙලා පේනවා. මෙන්න මේ කාරණාව. ඇයි දුටුගැමුණු රජතුමා එහෙම නැත්නම් මේ ගාමිණී අභය මේ නාමය ස්මතු වෙන්නේ? මෙන්න මේ කාරණාව පැහැදිලි කරගෙන හිටියොත් හොඳයි කියලා මට හිතුණා. ඔව්. පින්වත් මෙතිතුමනි, පින්වතුනි, අපි මේ මව් භූමියේ පෞරුෂයෙන් යුතුව පොළොවේ පය ගහලා ඉන්නේ යම් හේතුවක් නිසා. අපිට තියෙන පෞරුෂය රැඳිලා තියෙන්නේ මහා සෑය මුල් කරගෙන. එතකොට ඒ අපිව ආරක්ෂා කරන්නට අපිට මේ උතුම් මහා සෑය අපි ජීවමාන කරන්න අපේ හුස්ම වගේ තියෙන මේ මහා සෑය අපිට දායාද කරන්න දුටුගැමුණු රජතුමා ලොකු මිනිස්සුන්ට කළ නොහැකි කැපකිරීමක් කළා. එහෙමයි. ඒ කැපකිරීම ආරම්භ කළේ රජ බවට පත් වෙලා නෙවෙයි. භික්ෂුවක් වෙසින් ඉද්දී. ඒ සාමණේරයන් වහන්සේ මහා පුණ්‍ය බලයක් උපදවලා ඒ ජීවිතේ හොඳින්ම දන්නවා සුගති උපදින්න පුළුවන් බව. සිහිනුවණින් යුක්තව උන්වහන්සේ ඒ අවසාන මොහොතට මුණ දුන්නේ. මහරහතන් වහන්සේලාගේ ආරාධනෙන් උන්වහන්සේගේ මෞතුමිය යනවර මේ අපවත් වෙන්න සූදානම් වෙලා ඉන්න භික්ෂුව ළඟට. ස්වාමීනි, මේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපවත් වෙනවා අපි දන්නවා. තුසිත උපදින්න එපා. තවතිසා උපදින්නත් එපා. මගේ කුසී උපදින්න. මේ රට, මේ ජාතිය, මේ සම්බුද්ධ ශාසනය ඔබතුමාට ඔබ වහන්සේට පුළුවන් ආරක්ෂා කරන්න. බාරගත්තේ නැහැ. හොඳින්ම දන්නවා ආයි මනුස්ස ලෝකයට આવත් ගුටි කන්න වෙනවා කියලා. ඒ නිසා උන්වහන්සේගේ සිල් බලය, පින් බලය හොඳින් තේරුම් ගත්ත උන්වහන්සේ පිළිගත්තේ නැහැ. 3 වතාවක් ආරාධනා කරාම ඒ ආර්ය පුත්‍රයන් වහන්සේලගේ හැටි ඕන මඩකට බහිනවා. එහෙමයි. අකමැත්තෙන් හිත පිහිටුව ගත්තා. මෙතුමිය කරන ආරාධනය පිළිගන්නවා. රජ වෙලා නෙමෙයි කැප කළේ. කලින් ජීවිතේ මිනිස්සෙක් කරන්නේ නැහැ ඒක. එහෙම කළා උන්වහන්සේ අසාමාන්‍ය දුකක් විඳ ඇත්තටම. ඒ අපේ වර්තමාන ජනතාව ඒ පිළිබඳව නොදැනුවත් ඇති. මොකද ඉතිහාසය පරිශීලනය කරන්නේ නැති නිසා. මහාවංශයේ තියෙන උන්වහන්සේ විඳපු දුක් කොට. රජවරු අපිට ගොඩක් පහළ වුණා. ඒ සෑම රජෙක්ම අපිට උදව් කළා.
හැබැයි මේ ජාතියේ පැවැත්ම අද දක්වා පවත්වන්න ශක්තිය දුන්නේ උන්වහන්සේ. අපේ දුකක් දුම්නසක් අද වුණත් බලන්න මහසෑයට ගිහිල්ලා මොනතරම් දුක් ගොඩක් තියලෙනවද? මොනතරම් බලාපොරොත්තු ගොඩක් සඵල කරගන්නවද? ඒ ජාතිය අදත් ජීවත් කරවන්න උදව් කර ඒ මහරජු ජාතියට අමතක වුණා. එහෙමයි. ඒ අමතක වීමේ සාපෙන් මේ ජාතිය විඳවනවා. උන්වහන්සේ අමතක වුණා කියන්නේ පරක්කම් බහු රජතුමා කොහොමත් මතක නැහැ. නිස්සංගමල් රජතුමා කොහොමත් මතක නැහැ. අනගාരിക ධර්මපාලතුමා කොහොමත් මතක නැහැ නේ. අම්මා අප්පච්චිත් අමතක වෙයිද දන්නේ නැහැ. වෙයිද දන්නේ නැහැ නෙමෙයි. වෙමින් යනවා. මතක් කරගත යුතු උතුම් වස්තුන් අමතක වීමේ සාපෙන් අපේ රටේ ජනයා විඳවනවා. රාජවේශයෙන් මේ ලෝකෙට බිහි වෙන කිසිවෙකුට ඒ ඉතිහාසය අමතක කොට ඒ ඉතිහාසය වලලමින් මේ භූමිය යන්න බෑ. ඒ නිසා තමයි එක හේතුවක් ඒ කෘතවේදී බව සීල දෙන අමතක කරද්දී අපි මතක් කරගත්තේ. හැමෝම කැමති තමන්ගේ ප්‍රතිරූප ඉස්මතු කරගන්න. මගේ නමයි ගහගන්න කැමති. අපි දකින්න වර්තමානයේ පාරවල් වල තියෙන හන්දියක් ගානේ. ඔව්. විවිධ නම්. ඒ කිසි නමකින් මෙපමණ දුරකට මේ ජාතියට තල්ලුවක් දුන්නේ නැහැ. ඒ ඉතිහාසය අමතක කිරීම මේ රටට වෙච්ච අභාග්‍යයක්. එකක්. උන්වහන්සේ මේ රට එක්සේසත් කරන්න මහා දුක්ඛ ස්කන්ධයක් විඳගෙන එක යුද එලාර කියන්නේ සුළුපටු මිනිසෙක් නෙමෙයි. එලාර කියන්නේ අපි හිතනට වඩා ප්‍රබල කපටි වංචනික අමුතු රජෙක්. ඔහු බුද්ධියනුත් යුද්ධ කළා. කපටිකමනුත් යුද්ධ කළා. ආයුධයනුත් යුද්ධ කළා. ශ්‍රද්ධාවනුත් යුද්ධ කළා. එහෙමයි. ඒක 아무තු යුද්ධයක්. එවැනි රජෙක් එවැනි සතුරෙක් මේ භූමියෙන් පළවා හරින්න සුළුපටු මිනිසෙකුට බෑ. මේක කතා කරනවා නම් මේ අත්තුන්ට එළි වෙනකන් ඉන්න වෙයි. එසම හොඳ නැහනේ. ඒ නිසා අපි කෙටියෙන් කතා කරමු. එහෙමයි. මේ රජතුමා මේ රාජ්‍යත්වයට ප්‍රථම මහා දුකක් විඳගෙන අපේ සැපේ වෙනුවෙන් පරාර්ථකාමී සිතින් සාසුන් වහන්සේට ගෞරව කරමින් අන්න වටිනකම තමන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ගෞරවය හිසේ තියාගෙන සංඝයා දෙවුර තියාගෙන රට හදවතේ තියාගෙන එළියට බැසේ. පියවර පාසා සාසුන් වහන්සේ උදව් කළා. රහතන් වහන්සේලා උදව් කළා. විශ්වයේ උදව් ලැබුණා. මේ සිද්ධාන්තය අමතක කරපු කිසි කෙනෙකුට මේ රටේ අපිට ඕන දේ කරන්න බෑ. මේ භූමියේ ශක්තියක් තියෙනවා. විශ්වයේ ශක්තියක් තියෙනවා. මේ භූමි ශක්තිය විශ්ව ශක්තිය අමතක කරලා මේක ඉස්සරහට අරන් යන්න බෑ. ඒකයි මේ අපි අපහසුතාවයටපත් වෙන්නේ. ඒක වෙනම කතාවක්. මෙහෙම ගමන යනකොට විවිධ විශාල පරසතුරු උවදුරු මැඩගෙන උන්වහන්සේ ඉතිහාසයේ සඳහන් වෙනවා කඳවුරෙන් කඳවුර යද්දී ධාතු කරඬු අතේ. එහෙමයි. ධාතු කරඬු අතේ තියාගෙන සංඝයාගේ ආශිර්වාදයෙන් රට එක්සේසත් කරන් ඉස්සරහට එනකොට හරි වෙහෙසයි. විජිතපුර තා චුට්ටක් ඉස්සරහින් තියෙන. විජිතපුර සුළු ඊළඟ අධියර හැබැයි මහන්සි. සෙබළු වෙහෙසටපත් වෙලා. රජතුමා වෙහෙසටපත් වෙලා. මේ ප්‍රදේශයේ නතර වෙනවා. මේ අත්තු දන්නේ නැති
ඉතිහාසය මම කියන්නේ. මේ ප්‍රදේශේ නතර වෙනවා, සෙබළු නතර කරනවා, විවේක ගන්න සෙබලා ගම වර්තමානයේ සියඹලන් ගමව. එහෙමයි. මේ වැව එකල රාජ පිරිසට පැම් පහසු වීම පිණිස ඉදි කරපු වැව. ඉතිහාසයේ තියෙනවා. එතකොට මේ ප්‍රදේශය වාසය කරපු රජතුමා විවේක ගන්නවා. නිදහසේ ඉන්නවා. ගොඩාක් අභියෝග ජය අරගෙන දැන් ඉස්සරහට එක අවස්ථාවක් තියෙන්නේ. හිත නිදහස් වෙනවනේ නේ. එහෙමයි. නිස්කලංකයි. කාලා බීලා බොහොම සැනසille ඊළඟ අවස්ථාව ප්‍රබලව දන්නවා. ඒ ප්‍රබලත්වයට ශක්තිය උපදවන්න ඕන. නිදහසේ ඉන්න ඕන. නිදහසේ ඉන්නකොට මේ ප්‍රදේශය අසුරු කරගෙන උන්වහන්සේගේ මනසට ඉදිරි සැලසුම් සියල්ල සංවේදී වෙනවා. විශ්වය විසින් ඒ සියල්ල ඔහුගේ මනසට සංවේදී කරනවා. ඒ මානසික සම්බන්ධ ඒ සැලසුමත් එක්ක උන්වහන්සේ ඉදිරියට යන්නේ. ඉදිරියට යද්දී අපි මෙතෙන්දී හිතන මෙහෙම කරන්න කියලා හිතුණට නොවුනොත් හිත අප්සෙට් යනවනේ. දැන් මේක හිත හරි මෙහෙම කරනවා මෙතනින් මෙහෙම කරනවා කියලා ඔහොම කරද්දී අර මනස නිදහසේ තියාගෙන හිතපු හැම එකක්ම ආපු සිතුවිලි එකින් එක හරියනවා. හරි ගිහිල්ලා මහාසය පවා ඉදි කරන්නට තරම් ඒ ආපු සිතුවිලි වලින් ඇතිකරගත්තු ඒ සැලසුම තමයි උන්වහන්සේ ක්‍රියාත්මක කරන්නේ. ඒකට දෙවිවරු උදව් කරනවා. මහාසය නිර්මාණය කරනවා. උන්වහන්සේගේ මහාසය නිර්මාණය කිරීමත් එක්ක ලැබිච්ච පුණ්‍ය ප්‍රීතිය ඒ පිනෙන් පිනාගීපු හිතින් අනුස්මරණය කරනවා. මට මේ සැලසුම කොහෙන්ද ආවේ මොකද්ද මේ උනේ කියලා නිස්කලංකව හිතනවා. පින රැස් කරගෙන එතකොට මේ ප්‍රදේශය මතක් වෙනවා. ඒ නිසා මේ ප්‍රදේශය ලඳු කැලෑවක්. එහෙමයි. හැබැයි ඒක නිකන් ලඳු කැලෑවක් නෙවෙයි. ජය ගැනීමට උපකාර කර ලඳු කැලෑවක්. ඒ නිසා ජයලන්ද. මොකද්ද? ජයලන්ද. එතකොට මේ ප්‍රදේශය මම කියන්නේ මෙතන කියලා. එහෙම කොහොත් ආත්ම දෘෂ්ටියක් එනවනේ. මෙතනම කියලා කියන තරම් මට විශ්ව ශක්තිය නැහැ. නමුත් ඉතිහාසයේ සඳහන් වෙනවා ඒ කරුණු. එතකොට දැන් මුන්නහන්සේගේ හිතේ මේ භූමියට කෘතවේදී වෙන්න ආසයි කැමති. නමුත් උන්වහන්සේට පැවරිච්ච මහා වගකීම් සමුදාය ඉෂ්ට කරගෙන යනකොට අකාලේ නෙවෙයි යම්කිසි හේතුවක් නිසා උන්වහන්සේට මිය පල්ලව යන්න හැබැයි සිද්ධ වෙනවා. මිය පල්ලව ගියාට පස්සේ මේ මනුස්ස ලෝකේ අපි නිකන් මේ අපි මහා ලොකු චරිත වගේ හිටියට අපි ලොකු ඥානයක් නැහැ. අපිට තියෙන ආඩම්බරය මාන්නයයි ඒ වගේ පොඩි ගැජට් ටික. හැබැයි දිව්‍ය ලෝකේ ගියාට පස්සේදී ඒ දෙවියන් අතරේ තියෙන ස්වභාවයත් එක්ක සිදුවෙච්ච දේ සිදු කළ යුතු දේ අතපසු වෙච්ච දේ සියල්ලම නිකන් තිරේ වගේ පේන්න පටන් ගන්නවා දැනෙනවා. උන්වහන්සේ කල්පනා කරනවා මට මේ ගමන ඇවිල්ලා මේ මෙතෙන්ට එන්න මට මානසිකව නිදහස ලැබිලා මේ හිතට සැලසුම ආවේ කොහෙදද? උන්වහන්සේ මනුස්ස ලෝකෙදී මේ හිතනවා මට මේ උපකාර ලැබුණු මේ ප්‍රදේශය ගල්ගමුව මේ ප්‍රදේශයට මම ප්‍රතිඋපකාර දක්වන්න ඕන. මම ප්‍රතිඋපකාර දක්වන්න කෘතවේදී වෙන්න ඕනේ ප්‍රදේශයට භූමියට. එනිසා උන්වහන්සේ හිතින් අදිෂ්ඨාන කරනවා මම මේ ප්‍රදේශයේ මම රජ වුණාට පස්සේ රට එක්සේසත් කරාට පස්සේ අංග සම්පූර්ණ විහාරයක් ඉදි කරලා සංඝයාට වැඩ සිටින්න ධර්මයේ හැසිරෙන්න බණ භාවනා කරන්න සසරෙන් නිදහස් වෙන්න අවශ්‍ය සිව්පස පහසුව සහිත සංඝාරාමයක් ඉදි කරන්න ඕන. ඒක තමයි
මම මේ කටයුත්තට දක්වන කෘතවේදී බව කියලා. හැබැයි උන්වහන්සේ ටික කරගන්න බැරි වෙනවා. වැඩ වැඩි වෙනවා. කාර්යබහුලයි. අපි බිසි කියන්නේ. එහෙමයි. ඊට පස්සේ එක සැරේටම උන්වහන්සේ අපවත් වෙලා තුසිත දිවි ලෝකෙට ගිහිල්ලා උපදින්නේ දැන් උන්වහන්සේ තුසිත ඉන්නේ. තුසිත ඉන්නේ හේතුවක් ඇතුව. ඒ හේතුව දන්න අයත් ඇති නැති අයත් ඇති. ඒ තුසිත ඉන්නකොට උන්වහන්සේට දැනෙනවා මේ භූමියට කෘතවේදී බව සැලකිය යුතුයි කියන අදහස. ඉතින් ඒ නිසා ඒ විස්තර තියෙනවා. ඉතින් අපිටත් ওই විස්තර හම්බ වෙනවා. එහෙමයි. හම්බුණාට පස්සේ අපි කල්පනා කරනවා මේ මහා සේවාවක් කර මේ උත්තමයට මේ මනුස්ස ලෝකෙදී කරගන්න බැරි වුණු මේ කටයුත්ත අපිට මේක කරලා දුන්නොත් අපි මේක කරගත්තොත් අපිත් ඒ පිනට සාදුකාරයක් දීලා අනුමෝදන් වෙන්න පුළුවන් නේ කියලා කල්පනා කළා තමයි අපි මේ උන්වහන්සේට මනුස්ස ලෝකෙදී කරගන්න බැරි වුණු දේ අපි මේ කරලා උන්වහන්සේගේ නාමයම ඉස්මතු කර උන්වහන්සේට මේ පින අනුමෝදන් කරන්න උන්වහන්සේගේ බලාපොරොත්තු සඵල කරගන්න අපි මේ අවස්ථාවක් ගත්තේ මේක නිකන් දාපු නන් නෙවෙයි. එහෙමයි. අද තමයි මම මේක මේ ප්‍රසිද්ධියේ කියන්න මම ප්‍රසිද්ධියේ වේදිකාවට වඩින්නෙත් නැති උත් තියෙනවනේ. එහෙමයි. ඒක අසනීපයක් වෙන්නේ නැති. ඒක සනීප වෙන්නේ නැහැ. අද තමයි ප්‍රසිද්ධ වේදිකාව මේක කිව්වේ. ඒ වගේම තමයි මේ සමා වෙන්න ඕනේ අපේ හැමදෙරෝනේ දැන් එදා දුටුගැමුණු රජතුමන්ට කරන්න බැරි වෙච්ච වැඩේ ඔබ වහන්සේ කරලා තියෙනවා. ඒක සමාන කරන්න බෑ. යම් කිසි විදිහකට ඔබ වහන්සේ කරලා තියෙනවා. උන්වහන්සේ කරන මීට වඩා ලොකු දෙයක් කරනවා. හේතුව තමයි උන්වහන්සේගේ රාජ්‍ය බලය, උන්වහන්සේගේ ශ්‍රද්ධාව. ඒ කාලේ හිටි මිනිස්සුන්ගේ තියෙන බුද්ධ ශාසනයත් එක්ක බැඳුණු ඒ බලවත් ප්‍රේමය. ඒක රජෙකුට විතරක් කරන්න බෑ. මේක ලොකු සුසංයෝගයක්. ඒ ඔක්කොම එකතු වුණාට පස්සේදී උන්වහන්සේ මේ වගේ තැනක විහාරයක් හැදුවා නම් ඒකත් එක්ක දූවිල්ලක් තරම්වත් මේක වටින්නේ නැහැ. හැබැයි ඉතින් උන්වහන්සේ කරපු ඒ සේවාව තව ඉදිරියට ඔබ වහන්සේට කරගෙන යන්න මං හිතන්නේ මේ දායක කාරකාදීන් එක්ක ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දැන් මේ ගාමිණී අභය ආරණ්‍ය සේනාසනය නිර්මාණය වෙන්නේ. දැන් මේ සාකච්ඡාව ඔබ ශ්‍රවණය කරනවා වගේම මේ කරුණු ටික මේ දහම් කරුණු ටික ඔබට කෝටියක් වියදම් කරලවත් ගන්න බෑ. ඒක නිසා මේ අවස්ථාව ඔබට සෑහෙන්න වටිනවා. ඒක හින්දා හොඳින් මේ කරුණු වලට අහුම්කම් දෙන්න කියලා ඔබට මතක් කරනවා. මොකද අපිට මුදල් වියදම් කරලා භෞතික දේවල් ඕන තරම් ගන්න පුළුවන් නේ. හැබැයි මේ දහම් කරුණු ටික අපේ ජීවිතේට මේ ඉදිරියට කතා කරන දහම් කාරණාවන් ටික කොයිතරම් වැදගත් වේද කියලා ඔබටම තීරණය කරන්න අපි අවස්ථාව ලබා දෙනවා. අපේ හාමුදුරනේ දැන් වර්තමාන සමාජයේ අපි දකිනවා ස්වාමින් වහන්සේලා කුටි සෙනසුන් මේ වගේ හරි ලස්සනට නිර්මාණය කරගෙන ඒ කුටි සෙනසුන් වල වැඩ වාසය කරනවා. දැන් සමාජයේ කතාවක් තියෙනවා සහ බෞද්ධ දර්ශනය අනුව මේ පෘථග්ජන අපි කතා කරනවා මේ ස්වාමින් වහන්සේලා අල්පේච්ඡතාවයෙන් ජීවත් වෙන්න ඕනේ. දැන් අපිට ධර්මය අවබෝධ කරලා දෙන්න ස්වාමින් වහන්සේලා මේ ලොකුවට කුටි සෙනසුන් හදාගෙන හරි අපූර්වට ජීවත් වෙනවා. අර අපිට අතරින්න කියලා ස්වාමින් වහන්සේලා ඇත්තටම අතරිනවද? මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක්. එතකොට මේ කුටි සෙනසුන් මේ විදිහට නිර්මාණය කරන එක පිළිබඳව අපි ධර්මයේ අතීතයේ අහලා තියෙනවා. නමුත් මේ සමස්ත සමාජයට තියෙන ප්‍රශ්නයක් මේක. අපි මේකට උත්තරේ දෙන්න ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ හරි අපූර්වට නිර්මාණශීලීව ලස්සනට විශාල විදිහට කුටි සෙනසුන් නිර්මාණය කරලා මේ තුල ජීවත් වීම කියන කාරණාව ස්වාමින් වහන්සේලාට ගෞරවනීය මහා සංඝරත්නයට කැපද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මොන වගේ පිළිතුරක්ද ලබා දෙන්න තියෙන්නේ? ඔව්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ක්‍රම කීපයකට තමන්ගේ ධම්මග වඩනවා. එහෙමයි. ඒවනම එකක අවදි තියෙනවා.
ඒ අවදීන් වල ආරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා ඒ ධර්මයේ වැඩුණු භික්ෂුන් වහන්සේලාට ඒ අවස්ථාවන් වල අතීත ඉතිහාසයේ සංඝයා වහන්සේලා ඒ පරිශ්‍රයන් ඒ ස්ථාන භාවිතා කරමින් තමන්ගේ දහමක පුරුදු කරා. ඒ වගේම බුද්ධ කාලෙම විසාකා මහ උපාසිකා වගේ උතුම් ගුණති සදහැවත් දායකව අනාථපිණ්ඩික සිටුතුමා වගේ සදහැවත් දායකයෝ උතුම් විහාර ගොඩනගලා සංඝයාට වැඩ වාසය කරන්න පූජා කළා. එහෙමයි. පුරවරාමේ ගත්තොත් මේවා නිකන් අම්බලම් වගේ. එතකොට නිශ්ශංක මහත්මයා තරහ වේද? නැහැ නේද? අම්බලම් කියන්නේ සාපේක්ෂ කරේ පුරවරාමෙත් එක්ක. උඩ තට්ටුවේ 500යි කාමර, යට තට්ටුවේ 500යි. එක්තරා උපාසිකාවක් එනවා රන්වන් පළසක් හදාගෙන මේ අහම්බෙන් රන්වන් පළසක් මේක තියෙනවා රබර් පළස. රන්වන් පළසක් හදාගෙන මේ සේනාසනෙට තැනකට දාන්න තැනක්. උන්වහන්සේ එතුමිය බලනවා ඒ හැමතැනම තියෙන්නේ ඒ පළසට වඩා වටින පළසක්. එතකොට එතුමිය හරිය දුකටපත් වෙලා දැන් මගේ එක දැම්මොත් මේ විසාක දාපු මේ පළසට මොනවා වේද නිකන් පොඩි නිකන් ලනු කැබැල්ලක් දැම්ම වගේ කියලා හිතෙනවා. ඔක විසාකට ආරංචි වෙලා විසාකා මහ උපාසිකාව ඒ අහිංසක තැනැත්තියට අවස්ථාවක් දෙනවා. එතකොට සුව පහසුව සහ ඔය කාරණේට උත්තරේ ඒ දහම් කරුණේ තියෙනවා. එතකොට අපේ ලංකාවේ ගත්තොත් ලෝවා මහපාය හදන්නේ ලංකාවේ ආකිටෙක්චර් කෙනෙක් නෙවෙයි. මිනිස්සෙක් නෙවෙයි. රහතන් වහන්සේලා රෝමනා වෙනවා බුද්ධ ආඥාව පරිදි සංඝයාට වැඩ වාසය කරන්න පරිසරයක් හදන්න. ඉතින් මනුස්ස ලෝකෙ මිනිස්සු නැතේ ප්ලෑන් නදින්න. හැබැයි උන්වහන්සේලා 이르දීන් දෙවියන් අතරට ගිහිල්ලා දෙවියන් අතර හිටපු දක්ෂ දේවතාවෙකුට කියලා ප්ලෑන් එකක් සිතියන් ගත කරගෙන මනුස්ස ලෝකෙට ඇවිල්ලා ওই ලෝවා මහපාය හදන්නේ තට්ටු 9යි. එතකොට මෙතන සුවපහසුව කියන එක හෝ සුවපහසුව නැතිකම කියන එක මත ධර්මයේ වැඩෙන්නේ නැහැ. සංඝයා වහන්සේලා මේ පරිහරණය කිරීමට බුදුරජාණන් වහන්සේ විසින් මේවට නොවැළීම පිණිස අපිට දහම් කරුණු ඉස්මතු කරලා දීලා තියෙනවා. දැන් මෙතෙන්ට කෙනෙකුට ආවම මේක කබානා එකක් වගේ එන්න පුළුවන්. කෙනෙකුට හොටෙල් එකක් වගේ වෙන්න පුළුවන්. හැබැයි ඒ හොටෙල් එකට හෝ ඒ කබාන එකට ගියාට පස්සේ ඒ පුජ්‍යලයා කරන්නේ කාම සැප සම්පත් අත්විඳීම පිණිස අවශ්‍ය පරිසරය හදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා මෙවැනි තැනකට ආවට පස්සේ හිතන්න ඕන දේවල් ටික. පටිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවාමි. මේ සේනාසනේ පරිහරණය කරන හේතු ටික සිහි කරන්න කියනවා. හරි? ඒක පාලියෙන් නෙවෙයි සිංහලෙන් කියන්න. සීතල දුරු කරගන්න. අර්ථ සිහි කරන්න කියනවා ආඩම්බර වෙන්න නෙවෙයි මේක තියෙන්නේ. මේකේ අර්ථය තියෙන්නේ සීතල දුරු කර ගැනීමට පමණයි. අපිට සිහි කරන්න කියලා තියෙන්නේ. රස්නෙන් එන පීඩාව වළක්ව ගන්න. මැසිමද රුවඳුරෙන් එන පීඩාව වළක්වගෙන තමන්ගේ දහම්මග දිනු කර ගැනීමට අවශ්‍ය පරිසරය ගොඩනගා ගන්න කියලා කියනවා. ඒක හිතලා තමයි දොර අරින්න කියන්නේ. බුදුරජාණන් වහන්සේ දකින්න කෙලෙස් සහිත භික්ෂුන් වහන්සේලා මේ සද්ධාවන්ත ගිහි ජනතාව දෙන මේ සූපින් බඩු වලට ඔළුව අවුල් කරගනී කියලා. එහෙමයි. ඒ නිසා ඒක දන්න බුදුරජාණන් වහන්සේ ඕගොල්ලන්ගේ හිත ධර්ම අවබෝධය පිණිස පවත්වා ගන්න මේවා తాවකාලිකයි මේකට නොවැළී පරිහරණය කරන්න මේ විතර්කය කරන්න කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. එතකොට අපි කියමු අඳුරු කුටියක් තියෙනවා. ඒ කුටියට අනේ මගේ මේ කුටිය කියලා ඒකට ආසාවෙන් කෙනෙක් ගියොත් ඒ චූටි කුටිය එයාට ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් මේ මොනවා හරි මේ සුන්දර විදියට ඉදිකිරීමත් තුළ ධර්මයේ වැඩෙනවා හෝ නොවැඩෙනවා කියන එක තීරණය කරන්න බෑ. ආරණ්‍යක කැලේක ගිහලා ගල් ගුහාවක පොඩි වරිච්චි බිත්ති ටිකක් ගහගත්ත පමණින් ධර්මයේ වැඩෙද නොවැඩෙද කියන්න බෑ. මේක තියෙන්නේ ඒ වරිච්චි බිත්තිය හොයේවා මඩ ගොඩ වේවා මේ යම්කිසි පහසු තැනක වේවා එයා ධර්මයේ වෙනුවෙන් කැප කරන විදිහත් එක්ක තමයි
ඒක තියෙන්නේ. ඒක ධර්මයේ සඳහන් වෙන එකක්. ඒතර මිනිස්යන් මේක දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ විසාකා මහෝපාසිකාව හදපු ඒ විහාරය හදපු කාලේ ඔය කියන ඇත්තෝ හිටියනම් විසාකා මහෝපාසිකාවට මොනතරම් විපතකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? සිද්ධ වෙයිද? එකක් ඒක. ඒ කාලේ ශ්‍රද්ධාවන්ත රජවරු හිටියා. මහා ධනපති සිටුවරු හිටියා. ඒගොල්ලෝ නිකම්ම නිකන් සල්ලිකාරෝ නෙමෙයි. ඒ මහා සංසාරේ පින්බලයක් ඇතුව ඒ ලැබිච්ච ධනයත් එක්ක ඉපදිච්ච ධර්මාවබෝධයේ පිණිස ශාසන අභිවෘද්ධියටම කැපවෙච්ච රජවරු හිටියා. ඒ රජවරු මොකද කරේ? උතුම් සංඝයා වහන්සේලාට සුවපහසුවෙන් වැඩ වාසය කරන්න ස්ථාන ගොඩ නැගුවා. එහෙමයි. රජෙක් ගොඩ නගනකොට ගොඩ නැගිල්ලයි මේ වර්තමානයේ ගොඩ නැගෙන ගොඩ නැගිල්ල හිතා ගන්න පුළුවන්ද? එහෙමයි. අපි උදාහරණයක් විදිහට දුටුගැමුණු රජතුමාම නිර්මාණය කරපු මහා සෑය පිළිබඳව කතා කළොත් එහෙම එතකොට හිතාගත්ත හැකි. ඔව්. එතකොට ඒ රජවරුන්ගේ ඒ සංඝයාට දීපු සිවිච්ච ආදරයේ සෙනෙහසත් එක්ක සංඝයා කියලා ගැඩොල් වැලි අදින්න ඕනේ නැහැ. ගල් ගොඩි ඔලුස්සන්න ඕනේ නැහැ. මොකද සංඝයා කරේ ධර්මයේ හැසිරෙන එක. එකල හිටියා සංඝයාගේ අවශ්‍යතාවය තේරුම් ගත්තු චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස්ස වලින් උපකාර කරලා සංඝයාගේ දහම්මකට උදව් කරන්න පුළුවන් යහපත් සද්ධාවන්ත පිරිස්. ඒ ඇත්ත තමයි ඒ කාලේ ඒ කුටි සෙනසුන් හදලා දුන්නේ. මම කියන්නේ දැන් ඉන්න අයට සද්ධාව නැහැ කියලා. එහෙම නෙමෙයි කියන්නේ. නමුත් සාපේක්ෂව ගත්තට පස්සේදී වර්තමානයේ වැඩ වාසය කරන සංඝයාට ලොකු පොරකෑමකට ලක් වෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ ශාසන කටයුතු කරගෙන යන්න යම්කිසි මහන්සියක් තමන්ටම ගන්න වෙනවා. එහෙම ගන්නකොට බලන් ඉන්න උදේට හිතෙන්න පුළුවන් මේගොල්ලෝ මේ වෙන ගමනක් තමයි ගමන් කරන්නේ. ගමන. හැබැයි හිතන විදිහත් එක්ක තමයි මේ ගමන තීරණය වෙන්නේ. හොඳයි. ඊටමත් පැහැදිලි. මං හිතන්නේ මෙතනින් අපේ ආදරණීය සුපින්වතුන්ට මේ අපි පැහැදිලි කරමින් යන්නේ වර්තමානයේ අපි කවුරුත් අපේ හිතින් ප්‍රශ්න කරනවනේ ඇයි මෙහෙම කුටි සෙනසුන් තියෙන්න ඕනේද? මෙහෙම ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩ වාසය කරන්න ඕනේද? මෙහෙම දානේ අනුභව කරන්න ඕනේද? නැත්තම් වළඳන්න ඕනේද? මෙන්න මේ කාරණාවන් ටිකට මම හිතනවා යම් කිසි විදිහකට ඔබට පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා. මේ අපිට කාලය සීමිතයි. හොඳයි. අපි මීළඟ ප්‍රශ්නයට යමු වෙන සූදානම් වෙන්නේ අපේ හැමදෙරෝනේ. අපි දකිනවා වර්තමානයේදී සමහර ස්වාමින් වහන්සේලා කතා බහ කරන විලාසය අපිට සමාජ මාධ්‍ය පරිහරණය කරනවා නම් ඒක ස්වාමින් වහන්සේ නමකට කතා කරන භාෂාවක් විදිහට උචිතද කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ ස්වාමින් වහන්සේලා කෙරෙහි පැහැදීම අඩු වෙලා තියෙනවා. එතකොට ඒ කරන ක්‍රියාවන් නිසා විවිධ කාලෙට රහතන් වහන්සේලා කියලා පහළ වෙනවා. ඊට පස්සේ තවත් බුදුවරයෙක් කියලා පහළ වෙනවා. මෙන්න මේ වගේ විවිධ ප්‍රකාශනයන් ස්වාමින් වහන්සේලා සිද්ධ කරනවා. එතකොට මේ කාරණාවත් එක්ක ගෞරවනීය මහා සංඝරත්නය කෙරෙහි මේ ශ්‍රාවකයින්ට තියෙන, එහෙම නැත්නම් මේ මහජනතාවට තියෙන මේ ශ්‍රද්ධාව කියන කාරණාව නැති වෙනවා. එතකොට මේකට මේ ගෞරවය ආරක්ෂා කරගන්නේ කොහොමද ගෞරවය ගොඩනගාගත යුත්තේ? එතකොට මේ වර්තමානයේ ගෞරවනීය මහා සංඝරත්නයේ කටයුතු කරන්න ඕනේ කොහොමද? මෙන්න මේ කාරණාව පිළිබඳවත් අපි පැහැදිලි කිරීමක් කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනාගතයේ පහළ වෙනවා කාසාව කණ්ඩ කියලා කෙනෙක්. කියන්නේ කසාවත විතරයි තියෙන්නේ. එහෙමයි. ඒතකොට කසාවත විතරයි තියෙන්නේ. ඒ කෙනාට වෙන මොකුත් නැහැ. භික්ෂුවක් කියන සංඥාව නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් කළ දීලා තියෙනවා අනාගතේ පහළ වෙන ඒ දුස්සීලා පාප ධම්මා කියලා වචන පාලියෙන් තියෙනවා. ඒ සංඝයාට අනාගතේ මේ බුද්ධ ශාසනය අවසාන කාලේ පහළ වෙන ඒ කාසාව කණ්ඩක කියන පිරිසට සංඝයා උදෙසා හිත මෙනෙහි කරගෙන දන් දෙන්න කියනවා. එහෙමයි. එතකොට ඒ දාණය මහත්ඵලයි මහානිසංසයි කියනවා.
ඒක බුදුරජාණන් දේශනා කරන තුනේ අනාගතයේ කාසාව කන්ට කියලා කට්ටියක් ඉනවා. ඔගොල්ලෝ පුළුවන් තරම් ගල් මුල් වලින් ගහන්න, පුළුවන් තරම් Facebook එකේ මොන හරි කුණු ගොඩවල් ටිකක් ගහලා කස කඩයෝ කහක් මොන හරි කියයිනේ ඉතින් ඔකට. ඒක කියන්න කියලා කියනවනේ නා. ඒගොල්ලන්ටත් උදව් කරන්න කියනවා. දැන් මට කියන්න වර්තමාන සංඝයා අතරේ කාසාව කන්ටක දකින්නද කට්ටිය? එහෙමයි. දකින්න? ඉදිරියට දකින්න පුළුවන්. නෑ. ඔය කියන්නේ ඕගොල්ලෝගේ කෝණෙන්නේ. කාසාව කන්ටක කියන්නේ මේ ඉන්න තත්ත්වෙ නෙමෙයි. මේට වැඩි වෙනස්. එහෙම බැලුවොත් ඒ කාලේ පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ සාන්නාහන්සේලා සමහර අය දෙපට සිවුර එලලා මැද පාරේ හන්දියේ පිණ්ඩපාත පාත්‍රයේ පැත්තකින් තියලා කාන්තාවකට කතා කරලා නළලට අත තියාගෙන නංගි නටමු කියලා නටනවා. පාරේ මැද. එතකොට දැන් එහෙම දෙපට සිවුර එලාගෙන නටනවද හන්දි ගන්න? නෑ. තාම මේ තත්ත්වයටපත් වෙලා නෑ. එතකොට ඒ පාරෙම සාරිපුත්තයන් වහන්සේත් පිණ්ඩපාතේ වඩිනවා. තට්ටේ සිවුරයි නෙපෙන්නේ. එහෙමයි. එතකොට අර නටන නැටුම බැලපු ඒ උපාසකයා හෝ උපාසිකාව සාරිපුත්තයන් වහන්සේ දැක්කට පස්සේ සද්ධාවෙන් පිණ්ඩපාතේ බෙදනවා. ඒ කාලේ මිනිස්සුන්ට ප්‍රඥාව තිබුණා පොදුවේ සංඝයාගෙන පහදින්න. අර ප්‍රශ්නේ ඔලුවට දාගන්න නැති විදිහේ ලොකු මානසික පෞරුෂයක් තිබුණා. එහෙමයි. ඔය කියන තරම් තේරුණාද කිව්වද? එහෙමයි පැහැදිලි. එතකොට චබ්බග්ගේ කියලා කට්ටියක් හිටියා. එතකොට අස්සජි පුනබ්බසුක කියලා පිරිසක් හිටියා. කීටාගිරියේ සාරිපුත්තයන් වහන්සේට කියනවා සාරිපුත්ත ඔබ ගිහිල්ලා අර අස්සජි පුනබ්බසුකලාගේ ළඟට ගිහිල්ලා මොන හරි අවවාදයක් කරන්න. සාමීනි යන්න බෑ. මේගොල්ලෝ හරි සැරපරුසයි. දුටු ගමන් ගහනවා කියනවා. සාරිපුත්තයන් වහන්සේට ගහනවා කියනවා. සාරිපුත්තයන් වහන්සේ වඩින්න බෑ කියනවා. එහෙමයි. දැන් ඉන්න සංඝයා එහෙම ගහනවද? නෑ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සංඝයාගේ පැත්තේ නෙවෙයි. මේ බෞද්ධ කියන ජනතාව ධර්මය දන්නේ. දන්නේ තමන්ගේ මතේ විතරයි. තමන්ගේ වගේ තමන්ගේ කෝණයෙන් තමයි ලෝකෙ දිහා බලන්නේ. ධර්මයේ කෝණයෙන් බැලුවොත් මෙහෙමයි තියෙන්නේ. අතීතයේ අපේ දුටුගැමුණු රජතුමාගේ කාලේ කියනවා රාජපුරුෂය අද දානෙට කවුරුත් භික්ෂුන් වහන්සේලා නැහැ. කරුණාකරලා භික්ෂුවක් එක්කම වරින්. මේ රාජපුරුෂයා ගිහිල්ලා බලනවා භික්ෂුන් වහන්සේලා නැහැ. එක්කෙනෙක් දකින්නවා ආරාධනා කරන්න තු එනවා. හරි? ඊට පස්සේ රජතුමා කෝ බොල භික්ෂුවක් හිටියේ නැද්ද? එක්කෙනෙක් හිටියා. මට කියන්න හිතුන්නේ. ඇයි? බිලී පෙත්තක් අරගෙන මේ සිවුර පොඩ්ඩක් කැපොට ගහගෙන මේ මාළු අල්ලලා හිටියේ. ඊට පස්සේ කියපන් උඹ දැක්ක මොකද උනේ? බිලී පෙත්ත හංගලා සිවුර හරියට පොරව ගත්ත කිව්වා. එක්කම හරි. ලැජ්ජ බය තියෙනවා. ඒ කොහොමද දෙවියන් වහන්සේ? තේරෙන්නේ නැද්ද බොල? උඹ දැක්කට පස්සේ බිලී පොත්ත විසිකොල්ලා සිවුර පොරව ගත්ත කියන්නේ ලැජ්ජ බය නැද්ද? එක්කන් ඉන්න. දානෙ දෙනවා. එහෙනම් ඒ ධර්මයත් එක්ක බැඳුණු ශ්‍රද්ධාවත් එක්ක බැඳුණු ඒ කල්පනා ශක්තිය දුර්වල වීම නිසා වර්තමානයේ පන්සිල්වත් රැක ගන්න බැරි සිල්පද පහවත් ආරක්ෂා කරගන්න බැරි ගිහි ජනතාව මේ සිවුර පොරවගත්තු සංඝයාගේ දිශාවට ඇඟිල්ල දික් කර කර ගොඩාක් පව් කරගන්නවා. දන්නේ නැහැ. මේ නොදැන පව් කරගන්නේ. මේ සිවුරක් පොරව ගන්න තරම් සංසාරේ පිනක් තියෙන්න ඕන. මේක හැමෝටම පොරවන්න පුළුවන් එකක් නෙවෙයි. මේක පොරවපු කට්ටිය දන්නවා මේකේ තියෙන බරපතලකම. එතකොට මේක මහා වාසනාවක් සහිත මහා උතුම් වස්තුවක් මේ පොරවන පොරවිල්ල. එතකොට ඒ පොරවපු උත්තමයා සංසාරේ යම්කිසි දහම් මගකට මේ මහන්සි ගන්නේ. එක සැරේම දැන් අපි මේ බලන්නේ අතීත බුද්ධ ශාසනය මේන් පැවතුණා. මේන් ඔන්න අවබෝධ කළා. ඔන්න ඉර්ධින් ගියා කියලානේ දකින්නේ. ඒතර අපේ ජනතාවත් හිතන් ඉන්නවා දැන් අපේ හාමුදුරුවෝ ඉර්ධින් යන්න ඕන. එහෙනම් එහෙම එකක් නෑ. මේ සංසාරයෙන් සංසාරේ යම්කිසි ශක්තියක් උපදවන්න ඕන. මේක මේ ට්‍රේනින් එකක්. ඒ ට්‍රේනින් එක කරන ඒ ට්‍රේනින් එක අපි දිගට යන එකක්. මේ ජීවිතේ ඔබතුමා කලින් ජීවිතේ කියෝ ඉන්නේ නැති. ඒක ඔබතුමා මේ කියවන්නේ. සංසාරේ පුරුදු. එතකොට ඒක ඔයාලට ඊළඟ ජීවිතෙත් ඕකම පිහිටනවා.
තේරුණාද කියන එක? එහෙමයි. ඒ වගේ මේ ජීවිතේ අපි සමහරට මේ ප්‍රැක්ටිස් එක අසාර්ථක වෙන්න පුළුවන්. ඒ අසාර්ථක වීම යාට පාඩුවක් නැහැ. ඊළඟ ජීවිතේට ඒක අරගෙන යනවා. එයා මේ ප්‍රැක්ටිස් කරන්නේ කලිසම සෙට් එක නෑ නෙවෙයි. ඒ සංසාරේ පුරුද්දක් මේ. ඒ සංසාර පුරුද්ද කරගන්න බැරි මේ හරියට මේ සුදු ඇඳුමක්වත් ඇඳ ගන්න බැරි සුදු සරමක්වත් ඇඳ ගන්න බෑනේ හරියට. සුදු කියන්නේ සාමාන්‍යයෙන් ගිහි උපාසක වස්ත්‍රයක්නේ. ඒකවත් ඇඳ ගන්න තේරෙන්නේ. ඒකත් කඩම් වැටෙනවා. තේරුණාද? පැහැදිලි. මේ සිවුරක් පොරව ගන්න මේ බොහෝ අමාරුයි මේ සාසන බර අල්ලගෙන මේ අරගෙන යන මේ උත්තමයන් වහන්සේලාට අපහාස කරන රැල්ලක් තියෙනවා. මේ රැල්ලට මේ බෞද්ධ සමාජයේ ගොදුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ සාකච්ඡාවේ ඒ රැල්ල මොකද්ද කියලා කියන්න හොඳ තැනක් නෙවෙයි. ඉතින් ඒ නිසා සංඝයා කරේ වෛරසිතින් ක්‍රෝධසිතින් බලන්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා මම මේ වෙලාව යෝජනා කරන්නේ තමන්ගේ මේ මනස තමන්ගේ පැත්තට හරවගෙන තමන්ට වෙන්නේ මොකද්ද කියලා බැලුවනම් සංඝයා කෙරෙහි ගෞරවය ඉපදින පටන් ගන්නවා. ඒක තමයි කියන්නේ. හොඳයි. මම හිතනවා අපිව බලාගෙන ඉන්න ප්‍රේක්ෂක හිතවතුන්ටත් තමන්ගේ හිතේ පැන නැගිලා තිබ්බනම් දැන් අර ගොල්ලොත් ඒ පන්සලට යන්නේ නැහැ, අපිත් ඒ පන්සලට යන්න හොඳ නැහැ. ඒ හාමුදුරුවෝ මෙහෙමලු ওই කතන්දර එක්ක අපි ගොඩක් තීරණ ගන්නවනේ. ඉතින් මේ කතන්දර වලට පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. පින ගැන දන්න අය ඉන්නවද? පින කියන්නේ මොකක්ද? දන්නවද? පින කියන්නේ මගේ කන ඇහෙනව පොඩ්ඩක් අඩුයි. කියවල වැඩිකමට අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ. පින ගැන දන්නවද? හොඳයි. අපේ හාමුදුරුවනේ දැන් වර්තමාන කාලේ අපි පින් කරනවායි කියලා කියනවා. හැබැයි පින මොකද්ද? කොහොමද පිනක් රැස් කරගන්නේ? පින කියලා ඇත්තටම අපි අර්ථකථනය කරන්නේ මොකක්ද? මෙන්න මේක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ කාරණාව අපි පැහැදිලි කරගමු. පින කියන්නේ මොකක්ද? පින රැස් කරගන්නේ කොහොමද? ඒත් එක්කම අපි යහපත් දේ කළාම පින ඇත්තටම රැස් වෙනවද? මේ කාරණා ටික අපි පැහැදිලි කරමු. ඔව් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා භික්ඛවේ පුඤ්ඤානම් බාහිත සුඛස්සේතං আদি වචන. පින්වත් මහණෙනි පින කියන්නේ සැපයට කියන නමක් කියලා. එතකොට මේ සැපය ලැබීමේ උත්තේජනය ලබා දෙන්නේ පින විසින්. එහෙමයි. එතකොට ඒ පින රැස් කරගන්න ලොකු අවස්ථාවක් මේ බෞද්ධ සමාජයට ලැබිලා තියෙනවා. හැබැයි මේ බෞද්ධ සමාජය මේ පින විග්‍රහ කරගත්ත විදිහේ දුර්වලතා තියෙනවා. ඒ නිසා ඒ පින පිළිවෙලකට පෙළගස්සා ගැනීමේ තියෙන අපොහොසත් භාවය නිසා ඒ පින එයාලා ගතින් ගිලිලා යනවා. එහෙමයි. පිනක් රැස් කර ගැනීම පිණිස එයාගේ ආකල්පය ගොඩක් බලපානවා. ආකල්පය ගැන හිතන විදිහ. ඒ හිතන රටාව එයාට සාස්තුන් වහන්සේ කෙරෙහි එයාගේ හිතේ තියෙන භක්තිය, ධර්මයේ කෙරෙහි එයාගේ හිතේ තියෙන ශ්‍රද්ධාව, සංඝ රත්නය කෙරෙහි එයාගේ හිතේ තියෙන ඒ ප්‍රේමය, ශාසනය කෙරෙහි එයාගේ හිතේ තියෙන ඒ ආදරණීය බව එයාගේ පින සෝභමාන කරනවා, බලවත් කරනවා. ඔය මූලික අංග වලින් තොරව කෙනෙක් පිනක් කරාට ඒ පින මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. එහෙමයි. පින් නැති වෙන්නේ නැහැ නේ මේ කියන්නේ. මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. මොකද පින ලෝකෙට ඉස්මතු කළේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියපු ඒ පුණ්‍ය රැස් කර ගැනීමේ සීමාව ශ්‍රාවකයා තේරුම් අරන් ඉන්න ඕන. ඒ ශ්‍රාවකයා ඒක තේරුම් ගන්න මනස සූදානම් කරගෙන නැහැ. ගොඩක් අය ඒ සූදානම් කරගත්තේ නැත්තේ අනවශ්‍ය දැනුමක් මිනිස්සුන්ගේ ඔළුව පිරීලා තියෙන්නේ. අදාළ දැනුම ඔළුවේ නැහැ. අදාළ දැනුම තමයි තමන්ගේ මෙලොව පරලොව සුවපත් කරන අඩුම ගානේ මේ වර්තමාන මොහොතේ සුවසේ තමන්ගේ හිත පීඩාවටපත් නොවි ජීවත් වෙන්න පුළුවන්. ඒ ආධ්‍යාත්මික පණිවිඩයක් එක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ පණිවිඩය අපි හිතිනුයි අධ්‍යක්නුයි මනසිනුයි මේ ඔක්කොගෙම කණිනුයි අතහැරලා ඉන්නේ. ඒ නිසා අර වටේ තියෙන ඒවා තමයි කණේ වදින්නේ. ඒ කණේ වැදිච්ච දේත් එක්ක අපින් කරනවා. එතකොට පුබ්බේව දානං සුමනෝ.
දන් දෙන්න කලින් හිත පහදව ගන්න ඕනේ කියලා දන්නේ නැහැ. එතකොට දත්ව අත්තමනෝ හෝති. දන් දෙද්දි හිත පහදව ගන්න ඕනේ කියලා දන්නේ නැහැ. දදන් තිච්ඡම් පසාදේති. දන් දුන්නට පස්සේදී හිත පහදව ගන්න ඕනේ කියලා මොනවද දන්නේ නැහැ. එතකොට සක්කච්ඡන් දානන් දෙති. සියාතින් දන් දෙන්න ඕනේ කියලා දන්නේ නැහැ. සකස් කළ දන් දෙන්න කියලා දන්නේ නැහැ. සක්කච්ඡන් දානන් දෙති. සකස් කළ මේ සකස් කළනේ තියෙන්නේ මේ. දැන් මේක ගොඩ නැගිල්ල මේ හදන්න මූලික වෙච්ච තමන්ට නැතුව තමයි මේ තිබිල කරනව නෙමෙයි මේ. එහෙමයි. එතකොට මේ තමන්ට නැතුව තමන් කුලීගවල වල ඉඳගෙන මේ සංඝයාට සුව පහසුවෙන් වැඩ ඉන්න මේ ස්ථාන හදන්නේ. ඉතින් මේක හදනකොට මේ ආයකයන්ගේ හිතේ ප්‍රසාදය ඇති වෙන විදිහට මේක නිර්මාණය කිරීම සකස් කරලා දන් පූජා කිරීම. ඒතකොට තමයි අනේ සාදු සාදු කියලා ඒක හිත එන්නේ. මේක දිහා පැත්තට අම්මෝ මලුත් එල්ලලා ලයිටුත් එල්ලලා අපේ එතකොට අර හිත පහදින්නේ නැහැ. මේක මේ තේරෙනවද? එතකොට හිත පහදව ගැනීම පිණිස දෙද්දි දුන්නට පස්සේ දෙන්න කලින් හිත පහදව ගන්න ඕන, සකස් කරලා දෙන්න ඕන. කර්මඵල විශ්වාස කරලා දෙන්න ඕන. මේ දෙන දේ මේ විදිහට මට ලැබෙනවා කියලා. මේක මගේ පිටිපස්සෙන් එනවා කියලා. මේ විශේෂයෙන්ම මේ බෞද්ධ ජනතාවට තමන් කරන දේ තමන්ගේ පිටිපස්සෙන් එනවා කියන විශ්වාසය අතහැරලා තියෙන්නේ. රිටර්න් එක එනවා කියලා දන්නේ නැහැ. ගුටි කනවා හොඳටම ගුටි කනවා. ගුටි කකා ආයි ඒ වැරදි වැඩේම කර ඉන්නවා. විශ්වාස කරන්නේ මේ දෙන විදියට මට ලැබෙන්නේ කියලා. ඒ නිසා මේ දානය සම්බන්ධයෙන් ඔබතුමා අහපු ප්‍රශ්න විනාඩි 5කින් කියන්න බෑ. ඒ නිසා මේක පිළිබඳව මේ ශ්‍රවණය කරන යට තියෙන්නේ බුද්ධ දේශනා තියෙනවා දානය සම්බන්ධයෙන් විග්‍රහ කරපු විශාල ප්‍රමාණයක් අප කෙරෙහි කරුණාවෙන් බුදුරජාණන් දේශනා කරපු. ඒවා මේ බෞද්ධ ජනතාව පොඩ්ඩ ඉගෙනගෙන අඩුම ගානේ මහා ගැඹුරු අභිධර්මයට කලින් නේද? ගුණධර්ම ටික ආරක්ෂා කරගෙන, ඒ කියන්නේ අභිධර්ම එපා කියලා නෙමෙයි කියන්නේ. නිවැරදි විදිහට පින්දහම් රැස් කරගන්න ඕන විදිහවත් ඉගෙන ගත්තොත් මං හිතන මරණාසන්න මොහොතේ අපිට බොහොම සතුටින් අපි අවසන් හුස්ම පොද හෙලන්න පුළුවන්. සමා වෙන්න ඕනේ අපි හැමෝටම. දැන් ඔය මරණාසන්න මොහොතේ කියන කාරණාවත් එක ගත්තොත් මේ සමහර අයට දන් දුන්නට මතක නැහැ. අමතක වෙනවා. දැන් ඕක වෙන්න පුළුවන්නේ. දන් දෙනවා. හොඳින් දන් දෙනවා. හැබැයි අවසානයේදී දන් දුන්නයි කියලා අමතකයි. මේ කාරණාව කොහොමද අපි විග්‍රහ කරගන්නේ? ඒක මිනිස්යන්ගේ මනුස්ස අවශ්‍ය පිරිහීමත් එක්ක මනුස්ස ජීවිතයේ තියෙන මේ මානසික හැකියාව දුර්වල වෙනවා. දැන් මිනිස්සුන්ගේ අවශ්‍ය 120ක් නැහැනේ. දැන් යන්තම් 50ක් 55ක් නේ තියෙන්නේ. බුද්ධ දේශනේ තියෙන චක්කවර්ති සීනාද සූත්‍රයේ මිනිස්සුන්ගේ අවශ්‍ය පිරිහීමත් එක්ක මේ මනසේ තියෙන මේ කුසල් දරාගැනීමේ හැකියාව දුර්වල වෙනවා. එහෙම තියෙනවා. එතකොට මේ ලැජ්ජ බය කියන මේ කරුණ ඔක්කොම මේ මනසත් එක්ක සම්බන්ධයි. මේ ලැජ්ජ බය කියන ධර්මතාව දෙක නැති වෙලා යනවා. නැති වෙලා ගිහලා මනසේ තියෙන මේ සමබරතාවය බිඳෙනවා. බිඳුනට පස්සේ අර බෞද්ධ වීමත් එක්ක ඒ බෞද්ධකමත් එක්ක එයා දානයක් දෙනවා. එයා සංස්කෘතික කියන්නේ යගේ පරම්පරාවෙන් ආපු එකක් නේ. ඒ දුන්නට අර දුර්වල මානසිකත්වයත් එක්ක තියෙන නිසා අර දානය අමතක වෙලා මොකක් හරි කුරු ගොඩක් තමයි මතක් වෙන්නේ. එහෙම නේද කියන්නේ? දැන් අපි ඔය අර මේ කුටිය හැදුවට පස්සේ මේ ලස්සනට කියන කතන්දරේ ඒ මොකක් හරි අනවශ්‍ය දෙයක් මතක් කරගන්නේ. තේරෙනවද කියන්නේ? ඒ අනවශ්‍ය දේ මතක් වෙන්නේ අර මිනිස්යන්ගේ අවශ්‍ය පරිහිමත් එක්ක ඇති වෙන ඒ මානසික බෙලහීනකමත් එක්ක. ඉතින් ඒක බුද්ධ දේශනේ බුදුරජාණන් දේශනා කරලා තියෙන්නේ මේ යුගයේ ජීවත් වෙන අයට ඒක තේරුම් අරගෙන ඒ බෙලහීනත්වයට වැටෙන්නේ නැතුව මනස රැකගෙන තමන් කරගත්තු පින හොඳින් මනසේ පිහිටව ගන්න කියලා තමයි කියන්නේ. මේක නැත්නම් ඒක කියන්න ඕනේ නෑනේ. උන්වහන්සේ නේද? ඉතින් මං පොඩි කතාවක් කියන්න. චූටි වතුර පොඩ්ඩක් දෙනවක දවසක්. ඒ ගමේ ඉන්න අන්‍යාගමකෝ කියනවා වතුර දෙන්න එපා භික්ෂුවකට කියලා. හරිද? ඒක භික්ෂුවක් ගෙදර ඉස්සරහා පින්ඩපාතේ වැටිලා පින්ඩපාතෙත් නෑ අදගෙන වැටෙනවා. අර ගෑනු ළමයා ගිහිල්ලා හොරෙන් බලලා ගිහිල්ලා වතුර චුට්ටක් පූජා කරනවා. ඉතින් මුළු ගමම දොරවල් වහලා ලින් වහලා තියෙන්නේ දෙන්න එපා කියලා තහනම් නියෝග තියෙන්නේ. කවුරු හරි කෙනෙක් දකිනවා අර ගෑනු ළමයා වතුර දීලා. ඊට පස්සේ මොකද කරන්නේ? ගමේ හිටපු අර අන්‍යාගමිකයෝ අර කෙල්ල හතරමං හන්දියට අරගෙන ඇවිල්ලා ගහක බැඳලා වතුර දුන්නේ මොකද ඇතෝ කියලා හතර වටේම ගල් ගහලා පොළු වලින් ගහලා මේ කෙල්ල මරලා දානවා. තේරෙනවද? ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ චාරිකාවේ වඩනකොට ලස්සන දිවි විමානයක් තියෙනවා.
ඒ දිව්‍ය විමානේ ලස්සන දිව්‍ය කාන්තාවක් ඉන්නවා. අහන ඔබතුමිය මහ දැවැන්ත පිනක් කරලා ආපු කෙනෙක් නේද කියලා අහනවා. අනේ සාමීනි නෑ. මට මෙහෙම ප්‍රශ්නයක් තිබුණා අපේ ගමේ. මං මෙහෙම වුණා. මට ඉතින් මේ වතුර ටිකක් දුන්නා. ඒකට මේ මිනිස්සු මාව අල්ලගෙන මැරුවා. ඉතින් මම දිව්‍ය ලෝකෙ ඉපදුනා කියනවා. දැන් ඔන්න මම මේ දානේ ගැන කතාව කියන්නේ. දැන් උන්දා වතුර දීලා දැන් නේ ගුටි කන්නේ. එතකොට පුළුවන් නේ ගහේ බැඳලා ඉන්න වෙලාවේ මොන වැඩකට මේ ගේ ඉස්සරහට මේ උන්වහන්සේ කඩම්පාත් වුණාද මන් දන්නේ නැහැ. මුන්දෑ මේ කඩම්පාත් වෙච්ච හින්දනේ මට වතුර දෙන්න උනේ. ඒ නිසානේ මුල්ලා මට මේ තඩිබාන්නේ කියලා අර හාමුදුරුවොත් එක තරහ ගන්න තිබුණ නැද්ද? ඊට පස්සේ හරි ඒක කරේ නෑ කියමුකෝ. ඊට පස්සේ එතුමියට තිබුණා තමන්ට සාප කරගන්න. මෝඩි මට ගේ දොර වහගෙන ඉන්න නැතුව මේ කොහෙවත් නැති උන්වහන්සේකට වතුර දෙන්න කියලා උඹට ඔහොම වෙලා මදි කියලා තමන්ට එක්ක අනුන්ට ගරහනවා එක්ක තමන්ට ගරහනවා. ඒක කළාද? නෑ. ඊට පස්සේ ගල් ගහනවනේ මිනිස්සු. මම මහ දෙයක් දුන්නේ නෑනේ අනේ වතුර චුට්ටක් මිනිස්සුකට දීපුවකට මේ මිනිස්සු බලන්න මේ කියලා අර ගහන මිනිස්සුත් එක්ක හිත අප්සෙට් කරගන්න තිබුණේ නැද්ද? තිබුණේ තිබ්බා. එතකොට එහෙනම් ඒ මොකකටත් අප්සෙට් කරගන්න නැතුව එයා කරගත්තු පිනම සිහි කර අර එන ප්‍රහාරය මැඩගෙන පින බලවත් කරගෙන පිනෙන් මුළු හිතයි කයයි පුරවගෙන ඒ මිනිස්සයා ඉන්න දක්ෂ උනේ අර වතුර චුට්ටි පවර් එකද හිතේ පවර් එකද? හිතේ පවර්. ඒ හිතේ ශක්තිය තමයි මෙතන ප්‍රධාන. ඒකේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය කියලා කියන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ ඔය අමතක වෙන්නේ අර චිත්ත ශක්තිය මදි අර පුණ්‍ය ශක්තිය හිතේ මෝදු කරගන්න රැක ගන්න. මොකක් හරි දෙයක් ඇවිල්ලා අරක කල්ප ගානකට අමතක වෙන විදිහට අමතක කරලා දාන්න. මරණාසන්න මොහොත නෙවෙයි. ඊළඟ ජීවිතේ මතක් වෙන්නේ නැහැ. ඒ මට්ටමට මේ මනුස්සයන්ගේ හිත ඔද්දල් වෙලා තියෙන්නේ. ඒ නිසා එහෙම එකක් තියෙන්නේ. හොඳයි. ඉතින් තව කතා බහ කරන්න බොහෝ දේවල් තිබ්බත් මේ ධර්ම සාකච්ඡාවේ අපිට කාල වේලාව හරස් වෙනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ ධර්ම සාකච්ඡාව අවසාන මිනිත්තු කිහිපේ කරා රගෙන යන්නට. අපේ හාමුදුරුවනේ අද දවස පින්බන්ත දිනයක් මේ ගාමිණී අබය ආරණ්‍ය සේනාසනයේ කුටි පූජාව කුටි සෙනසුන් පූජාව පින්බන්ත පූජාවක්. මේ පූජාවට සමගාමීව සිද්ධ කෙරෙන ධර්ම සාකච්ඡාව තමයි මේ විදියට සිද්ධ කළේ. ඉතින් දැන් ධර්ම සාකච්ඡාව අපි කෙරෙන අතරතුරේ අපි කතා බහ කරපු කාරණාවන් තිබ්බනේ. දැන් මතකද? දැන් අමතක වීම ගැන අපි කතා කළේ. දැන් මතකද කියලා තමයි මේ වෙලාවේ අපේ ප්‍රේක්ෂක හිතවතුන්ගෙන් අහන්න තියෙන්නේ. මතකද? මම ප්‍රශ්නයක් අහන්න හදන්නේ. මතකයිද? මතකයි. ටිකක්. මතකයිද? අපේ හාමුදුරුවනේ අපි ධර්ම සාකච්ඡාව අවසන් කරන්න සූදානම් වෙන්නේ. මේ ධර්මයත් කොච්චර දේශනා කළත් ඒකත් අමතක වෙනවා. ඒකටත් අපි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන ගමන් කොහොමද මේ ධර්මය මතක තියාගන්න ඕනේ? මෙන්න මේ කාරණාවත් එක්ක අද දවසේ මේ සිද්ධ කළා වූ පුණ්‍ය කටයුත්ත පිළිබඳවත් බොහෝ දේවල් අපිට කියන්නට තියෙනවා. නමුත් වැඩසටහනේ කාල වේලාව අවසන් නිසා වෙන අපි කෙටි පැහැදිලි කිරීමක් කළා සාකච්ඡාව අවසන් කරමු. බුදුරජාණන් දේශනා කරන සංඝයාට චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති. ඇසෙන් රූපයක් දැකලා අරමුණු මොන හරි පොඩි කෑලි මතක තියාගන්න එපා. ඇස සංවර කරගන්න කියලා. කනත් එහෙමයි. එහෙම කිව්වේ ඒ අනවශ්‍ය දේවල් ඔලුවට දාගත්තට පස්සේ අවශ්‍ය දේ ඔලුවට යන්නේ නැති නිසා තමයි උන්වහන්සේක දැක්කා. දැන් මේ ජනයාට වෙලා තියෙන්නේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් නෙමෙයි. නිමිති ඔක්කොම ඔලුවේ පුරවගෙන ඉන්නේ චිත්‍රපටි හෝල් එක වගේ. එතන මේක ඇතුලේ මේක පුරවගෙන දැන් මට ඒ උපකරණ ගැන කියන්න බෑනේ. සියලු උපකරණ ලෝකේ තියෙන ඒ හැම උපකරණෙම වෙන්නේ අර අවශ්‍යකයි අනවශ්‍යකයි ඔක්කොම ඔලුව ඇතුලේ දාලා මේක ඔලුවේ නිකන් කම්මලක් වගේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්නේ ඇස්සේ ඒ ප්‍රශ්නේ හදපු උපකරණෙම පාවිච්චි කරලා පොඩි බණපදයක් අහන වෙන්න පුළුවන්. හැබැයි ඒකට අරදාරිතාව වැඩි. ඒ කියන්නේ ඇහෙන් රූප බලන දහරිතාව වැඩි. කියන්නේ මිනිස්සෙකුට ඇස කන නාසය දිව කය මනස කියලා හයක් තියෙනවනේ.
එතන මේ ශරීරයට අපිට දරා ගන්න පුළුවන් ධාරිතාවක් තියෙනවා. ඒ ධාරිතාව වෙනස් වුණ ගමන් අපේ ශරීරයේ ගන්න තියෙන වැඩේ කරගන්න බැරි වෙනවා. එතකොට අපි අහනවා අයියෝ වාට මේක උස්සන්න බැරි උස්සනකෝ කියලා. උස්සන්න බැරි ඒක උස්සන්න බැරි තත්ත්වයටපත් වෙලා ශරීරේ. එතකොට ධර්මය කියන්නේ ලොකු බරක්. දහම් කරුණක් කියන්නේ නිකම්ම මේ ප්‍රවෘත්ති උත්තම මතක් කරගෙන දේශපාලඥයෙක් කියප එක මතක තියාගෙන ඒක කියන එක නෙවෙයි. ඊට වඩා ලොකු බරක් තියෙනවා ඒකේ. ඒ බර ගන්න මනසට ලොකු එනර්ජි එකක් ඕන. ඒතර ඒ එනර්ජි එක නැති වෙනවා අර අනවශ්‍ය විදියට මේ ඇහෙන් කනෙන් රූප ශබ්ද අහලා ලෝකෙ දැන් උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයක් තියෙන දේ ඔක්කොම දැන් ගන්න පුළුවන් නේ තාංග ඉක්මනට. අරගෙන මේක ඔක්කොම දාලා ඔළුව පුරවගෙන ඉන්නේ. ඔළුව පුරවන් ඉන්නකොට ඔළුව බෙලහීන වෙනවා හිත. බෙලහීන වුණාට පස්සේදී එයාට ඊට වඩා බර දෙයක් ඔළුවට ගන්න බෑ. තේරුණාද කිව්පදේ? බර ගන්න බෑ. එතකොට ගන්න බැරුණාට එයාගේ හිතේ අර බෞද්ධ වීමත් එක්ක ආසාවක් තියෙනවා. අනේ මටත් බණපදයක් අහගෙන මේ මොනවා කරත් හිත ඇතුලේ පොඩි තියෙනවනේ නිකන් පසුත අයියෝ මට මැරෙන්න වෙනව නේද? දවස් චුට්ටි කලයි නේද? දෙක අසවලත් මැරුණා නේද? අත නැකි. ඕකත් එක්ක පොඩි හිතේ අර හිටියට පොඩි ගැස්මක් එක්ක ඉන්නේ. ඒ ගැස්මක් එක්ක අරයට පොඩ්ඩක් ඔය බණ චුට්ටක් අහන්න හිතෙනව නැත්තේ නෑ. ඒ හිතුණත් අර ඔළුවේ වෙන ඒවලුත් දැන් channel ලව් වෙලානේ තියෙන්නේ. ඒතර අර channel එක වැඩ කරන්නේ අර ආස වුණාට. තේරුණාද කිව්වද? ඒ නිසා අර බුද්ධ දේශනෙම කිව්වේ මේ වැඩේට ඒ ශ්‍රාවකයා සංසාර බය ජීවිතයේ තියෙන මේ අස්ථීර බව, తాවකාලික බව, ලෙඩවීමෙන් මරණයෙන් මේ බොහොම දැන් බහුවිදාසි වෙච්ච විපත බලන්නකෝ. ඒ විපත වෙලා සිහිය පිහිටන්නේ නැහැ කියන්නේ තවත් මොනවද සිහිය පිහිටන්නේ කියන්නකෝ. නැද්ද? ඒ නිසා ඒ විපත් වලින් අපිට පෙන්ලා දෙනවනේ මේ ජීවිතේ මෙහෙම තත්ත්වයක් තියෙන්නේ කියලා. ඒක තියෙනකොට ඒ හිතේ තියෙන ඒ මායාකාරී දුර්වල ඒ මානසිකත්වයත් එක්ක අරක සතියෙන් අමතක වෙනවා කිය අරයා. කවුද සතියෙන් අමතක කරනකෝ නේද? මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා කවුරුහරි කිව්වා සතියෙන් අමතක වෙනවා කියලා. දැන් සතියක්වත් තියෙන නැති මට්ටම තමයි තියෙන්නේ. මොකද එයා කියපු කාලේ මෙතර Facebook සිංහලයට සතියයි මතක තියෙන කියලා. ඔය තියෙන කිව්වනේ නේද? ඒ කාලේ මෙච්චර Facebook YouTube තිබුණේ නැහැ. ඒතර ඒ කාලේ සතියෙන් අමතක දැන් අර ඉල්ලනේ තියෙන්නේ. ඒ නිසා පැය දෙක තුنين ඕක අමතක වෙනවා. ওই ප්‍රශ්න ඔක්කොම. ඊට පස්සේ ආයෙ වෙන ප්‍රශ්නයක්. ඒ නිසා හිත නිදහසේ අපිට ඉන්නම දෙන්නේ නැහැ. මොනවා හරි කුණු ගොඩක් මේ ඔළුවට දාලා අපි ඔළුව සම්පූර්ණ අවුල් කරලා අර බෞද්ධ වීමත් එක්ක තියෙන එකත් එක්ක බණක් අහන්න හිතෙනවා. ඉතින් පොතක් කියවන්න. කිව්වට පස්සේ අර එකක්වත් මතකට එන්නේ නැහැ. අර ඔළුව නිකන් අක්‍රිය වෙලා තියෙන්නේ. ඔය අමතක වීමට ප්‍රධාන හේතුව ඒක මහත්තයා. වෙනනම් කියන මට එන්නේ නැහැ ඔළුවට මොකද. හොඳයි. ඊටමත් පැහැදිලි අපේ හාමුදුරනේ මං හිතන්නේ අපි ගැඹුරු ධර්මකාරණා පිළිබඳව කතා කරනවට වැඩිය මේ සමාජයට තේරුම් ගන්න පුළුවන් ධර්මය කතා කරනවා නම් සාකච්ඡා කරනවා නම් මං හිතනවා ඒක ඊටමත් වටිනවා කියලා. දැන් මෙතන ඉන්න අපේ හිතවතුන්ට වගේම channel 1 රූපවාහිනී නාලිකාව ඔස්සේ මේ ධර්ම සාකච්ඡාව නරඹන ඔබටත් ඊටමත් පැහැදිලි වෙන්න ඇති මේ දහම් කාරණා පිළිබඳව. අපි සූදානම් වෙන්නේ අපේ හාමුදුරනේ මේ ධර්ම සාකච්ඡාව අවසන් කරන්න. ඉතින් බෙහෙවින්ම අපි පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය ඔබ වහන්සේට පුද කර සිටිනවා. අද දවසේ මේ ගාමිණී අභය ආරණ්‍ය සේනාසනේ කුටි පූජාවට සමගාමීව සිද්ධ කරන මේ ධර්ම සාකච්ඡාව තමයි පවත්වන්නට යෙදුනේ. එතකොට මේ ප්‍රදේශයේ තියෙන වටිනාකමත් එක්ක මේ ස්ථානය ඇයි මේ ගාමිණී අභය කියන නමින් වෙන් වෙලා තියෙන කියන කාරණාවත් ඒත් එක්කම සමස්තයක් විදිහට අපි හැම කෙනෙක්ටම බුදුදහම සහ ගෞරවනීය මහා සංඝරත්නය පිළිබඳව යම් කිසි විදිහකට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට විසඳුම ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඉතින් මේ වෙලාවේ අපි නැවත වතාවක් පාද නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කරනවා ගාමිණී අභය ආරණ්‍ය සේනාසනේ හා අනුරපුර ධම්සරණි මෙහෙණිය ආශ්‍රමයේ ගරු අනුශාසක දුරන්දර අවසරයි නම කියන්නට පූජ්‍යපාද ගල්ගමුවේ අශෝක වංශ නායක ස්වාමින් වහන්සේට බෙහෙවින්ම ස්තුතිය අපේ හාමුදුරනේ මේ ධර්ම කරුණු වලින් පොදු මහජනතාව දැනුවත් කිරීම පිළිබඳව ඔබ වහන්සේට මේ ශාසනික ආගමික මෙහෙවර තවත් চিරාත් කාලයක් කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අප සාදු නාද නංවා ප්‍රාර්ථනා කර සිටිනවා. සාදු සාදු සාදු. එහෙමනම් යලිත් මෙවැනි වූ ධර්ම සාකච්ඡාවකින් ඔබව මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අප මේ උතුම් පුදුමිමේ සිට සමුගන්නවා. ඔබට සම්මා සම්බුදු සරණයි.